මිඩල් ස්කූල් ගැටලුවක් තෝරගත්තා. ඒ රූපයේ ඒ පාට කරලා තියෙන කොටසේ වර්ගඵලය තමයි අහන්නේ. දීලා තියෙන තොරතුරු වලට අවධානය දුන්නොත් 8 සෙන්ටිමීටර ආරය විශාල වෘත්තේ. ඉතින් මේකෙන් හරියට බැලුවොත් ඒ කියන්නේ 360න් අංශක 270ක් කියන්නේ 90 කැපුවොත් 4න් 3ක ප්‍රමාණයක් තියෙන්නේ සම්පූර්ණ වෘත්තේ. ඊළඟට පේනවා මේ වෘත්තයේ ආරය දීලා නැහැ. අපි R1 කියලා ගමු. එයාලා දීලා තියෙන තොරතුරු අනුව මේ ඡාපයේ දිග සමාන වෙනවා මේ වෘත්තයේ පරිධියට. එහෙනම් පළවෙනියට සම්බන්ධය ගොඩනගමු. විශාල වෘත්තයේ පරිධිය 2πr වැඩි කිරීම 360න් 270 සමාන වෙන්න යනවා 2πr එකට. තව දුරට සුළු කරමු. දෙකට දෙක කපමු. 90ක් 3යි 90ක් 4යි. පයට පයි කපපුවම එහෙනම් එනවා r සමානයි 3යි r සමානයි 4යි r1 කියලා. පළවෙනි වෘත්තය ආරය අපි දන්නවා 8යි කියලා. එහෙනම් r1 අගේනවා 4 වරක් කපපුවම 2යි 6යි සෙන්ටිමීටර කියලා. සම්පූර්ණ වර්ගඵලය මේක a මේක b කියලා ගමු. a වල වර්ගඵලය නම් πr වර්ගයෙන් 4න් 3ක් එකතු කරන්න ඕන. මේක b නේ. πr අපි දැක්කා r1 ගේ වර්ගය. අපිට පුළුවන් ආදේශ කරන්න π r කියන්නේ දන්නවා 8 වර්ගය 4න් 3ක් එකතු කරමු. π r1 හොයාගත්තා 6 වර්ගය. එහෙනම් අපිට පුළුවන් චක්‍රේ කපන්න. සම්පූර්ණ වර්ගඵලය එනවා 48 එකතු කරාම 36ට 84යි π කියලා. අපිට π ගියාගේ ආදේශ කරමු 7න් 22 84 වැඩි කිරීම 7න් 22 4ක් කැපුවොත් එනවා උත්තරය 264යි වර්ග සෙන්ටිමීටර කියලා.